මම ජීවිතේ නැති කරගන්න තීරණය කරා. ඒ මොහොතේ තමා මට මගේ ආත්මීය පියා හමු වුණේ. බේබි ශානිකා කියන්නේ අපේ රටේ ජනප්‍රිය තලයේ ඉන්න ගායිකාවක්. ඉතින් ඇය පසුගිය දවසක එක්තරා YouTube නාලිකාවක වැඩසටහනකට එක් වෙමින් කියා තිබුණේ ඇය මේ වන විට පාස්ටර් කෙනෙක් විදිහට කටයුතු කරන බවයි. ජීවිතයේ යම් පසුබෑමකට ලක් වූ අවස්ථාවේ ඇයට පාස්ටර් ජෙරම් පර්නාන්දුව හමුවීමත් සමග ඇයගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වූ බවත්ය. ඇය මේ ගැන කියලා තිබුණේ මේ විදිහේ කතාවක්. මමයි හස්බන්ඩ්යි අතර ගොඩක් නොගැලපීම් තිබුණා. මම මානසිකව වැටලා හිටියේ. ජීවිතය නැති කරගන්න හෝ ගෙදරින් යනවා කියන තීරණයේ හිටියේ මම. ඒ අවස්ථාවේ තමා මට මගේ ආත්මීය පියා ජෙරම් පර්නාන්දුව සහ මේ සභාව හමුවන්නේ. ඒකේ දවසේම මට ගැලවීම හමු වුණා. එදා ඉඳලා මම ඒ සභාව තුළ අවුරුදු 10ක් ඉන්නවා. මම දෙවියන් වහන්සේ නිසා පුදුම ශක්තිමත් වුණා. ඒ නිසා තමා මන් දැන් පාස්ටර් කෙනෙක් විදිහට වැඩ කරන්නේ යනුවෙන් ඇය ඇයගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය ගැන කියලා තිබුණා. මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.